ආයුබෝවන් හැමෝටම. අද අපි ඉන්නේ වින්හානයේදී අරාබි අර්ධද්වීපයේ අනෙක් ප්‍රදේශ බොහෝමයක් උණුසුම් වෙද්දී වැසි නිබුණ කොළ පැහැ සහ සීතල සුළඟ නිසා සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් බවට පත්වෙන අපූර්ව ස්ථානයක. ඒ තමයි ඔමානයේ සලාලා. විශේෂයෙන්ම අද අපි කතා කරන්නේ සලාලාහි සුප්‍රසිද්ධ කරීත් සමය ගැනයි. මේ කාලයේ සලාලා නගරය සහ දොහා කඳුකරය බලන්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් අපි හිතන අරාබි කාන්තාර භූ දර්ශනයකට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට. වැසි බිංදු වැටෙනවා. කඳු මත මීදුම පැතිරෙනවා. වියලි පාට තිබුණු කඳු කොළ පැහැයට හැරෙනවා. දිය උල්පත් පිරෙනවා. ඒ වගේම වැසි ප්‍රමාණය වැඩිවන විට කඳුකරයෙන් පහළට වැටෙන සීසනල් වෝටර්ෆෝල්ස් පවා දකින්න ලැබෙනවා. 2026 වසරේ කරීත් සමය නිල වශයෙන් ජුනි මාසයේ ආරම්භ වුණත් මේ වසරේ සලාලාහි බොහෝ ස්ථානවල අපි බලාපොරොත්තු වූ තරම් වේගයෙන් හරිත පැහැ සහ දිය ඇලි වර්ධනය වුණු අවස්ථා තිබුණා. නමුත් දැන් වැසි ක්‍රමයෙන් වැඩි වෙමින් කඳුකරය කොළ පැහැයෙන් පිරෙන දර්ශන වැඩි වෙමින් තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ සලාලා වෙත පැමිණෙන කෙනෙකුට දැකගන්න ලැබෙන්නේ කරීත් ස්වභාවය ක්‍රමයෙන් සම්පූර්ණ වෙමින් යන අපූර්ව දර්ශනයක්. කරීත් කියන්නේ මොකක්ද? හැබැයි මුලින්ම අපි බලමු මේ කරීත් කියන්නේ මොකක්ද කියලා. කරීත් කියන්නේ දොහා ප්‍රදේශයට බලපාන ඍතුමය මෝසම් කාලගුණ තත්ත්වයක්. සාමාන්‍යයෙන් මෙම කාලය ජුනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා පැවතෙන අතර 2026 වසරේ නිල කරීත් කාලය ජුනි 21 සිට සැප්තැම්බර් 28-21 පමණ දක්වා ලෙස සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ මේක එක දවසක වැස්සක් නෙවෙයි. සති ගණනාවක් පුරා පවතින වලාකුළු මීදුම තෙතමනය. පොද වැසි සහ සිසිල් සුළං නිසා මුළු දොහා භූමියම වෙනස් වෙන ස්වභාවික ක්‍රියාවලියක්. ඒක තමයි සලාලා ලෝකයේ අනෙක් බොහෝ ගල්ෆ් නගරවලින් වෙනස් කරන ප්‍රධානම දේ. නියලි කඳු කොළ පැහැති කඳු බවට ඔබ සලාලා වෙත එන විට මුලින්ම ඔබේ ඇස්වලට අල්ලගන්න දෙයක් තමයි මේ කඳුකරය. වැසි සහ මීදුම වැඩි වෙන්න පටන් ගත්තම කඳු මත කුඩා තනකොළ සහ පැලෑටි ඉක්මනින් වර්ධනය වෙනවා. ඉතින් දින කිහිපයකින් හෝ සති කිහිපයකින් පස්සේ අපිට පේන්නේ කළු පැහැති ගල් සහ දුඹුරු පැහැති දෙන් වෙනුවට අතිවිශාල කොළ පැහැති කාපට් එකක් වගේ පෙනෙන කඳුකරයක්. විශේෂයෙන්ම ජේබල් ෂෝයන්, ඉතින් පේන්වේසා, වේලි දාගත් වැනි ප්‍රදේශවල මෙම වෙනස ඉතාමත් සුන්දරයි. උදේ කාලයේ මීදුම කඳු මුදුන් වටා එකතු වෙලා තිබෙන විට කැමරාවෙන් ඒ දර්ශනය ගන්න එක ඇත්තටම වෙනම අත්දැකීමක්. දිය ඇලි ආරම්භ වන කාලය කරීත් සමයේ තවත් අපූර්ව දෙයක් තමයි සීසනල් වෝටර්ෆෝල්ස්. වැසි වැඩි වෙන විට කඳුකරයේ ජලය එකතු වෙලා ගල් අතරින් පහළට ගලා එන්න පටන් ගන්නවා. ඉන්පසු කඳුකරයේ කුඩා දිය පහරවල් විශාල දිය ඇලි බවට පත් වෙනවා. වේඩි ඩාබැට් මේ සඳහා ඉතා ප්‍රසිද්ධයි. ඒ වගේම ඇතැම් සහ ජුජෑබ් වැනි ප්‍රදේශවලත් කරීත් සමයේ ජල ප්‍රවාහය වැඩි වෙන දර්ශන දැක ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න. සෑම දිය ඇලක්ම සෑම දිනකම එකම ආකාරයෙන් ගලා යන්නේ නැහැ. වැසි ප්‍රමාණය සහ කාලගුණය අනුව ජල ප්‍රවාහය වෙනස් වෙනවා. ඒ නිසා දිය ඇලි බලන්න යනවා නම් එදා කාලගුණ තත්ත්වයක් පරීක්ෂා කරගෙන යන එක හොඳයි. වේලි ඩාබැට් කරීත් සමයේ වෙනස්ම ලෝකයක් ඔබ සලාලා පැමිණෙනවා නම් වේලි ඩාබැට් අනිවාර්යයෙන්ම ඔබගේ සංචාර ලැයිස්තුවට ඇතුළත් කරන්න. මෙහි තියෙන විශාල නියම කොළ පැහැති කඳු ප්ලස් ජලය සහ සතුන් නිසා මිය පවුලේ අය සමග විනෝද වෙන්නත් ෆොටෝග්‍රැෆි කරන්නත් ඉතාමත් සුන්දර ස්ථානයක්. වැසි වැඩි වූ විට ජලය ගලා යන ආකාරයත් කඳු අතරින් මීදුම පැතිරෙන ආකාරයත් හරිම ලස්සනයි.
ඩාබට් ලේක් ප්‍රදේශයේ බෝට්ටු අත්දැකීම් වගේ ක්‍රියාකාරකම්ද ඛරීෆ් කාලයේ ජනප්‍රියයි. ඉතින් කඳුකරේ ඊළඟට අපි යමු ඉටින් මවුන්ටේන්ස් පැත්තට. මෙහි විශේෂත්වය තමයි මූදුන. සමහර අවස්ථාවලදී ඔබ වාහනයෙන් කඳුකරයට ඉහළට යනකොට එකපාරටම ඉදිරියේ තියෙන දර්ශනය මූදුනෙන් වැසී යනවා. ඒ මොහොතේ වාහනයේ වේගය අඩු කරලා කවුළුවෙන් පිටත බලනකොට කොළ පැහැති ගස් අතරින් හමා යන සීතල සුළඟ. මේක තමයි සලාලා ඛරීෆ් අත්දැකීම. සලාලා නගරයත් කොළ පාටයි කඳුකරේ විතරක් නෙවෙයි. සලාලා නගරය තුලත් මේ කාලයේ ග්‍රීනරි එක විශාල වශයෙන් වැඩි වෙනවා. coconut trees, banana plantations, mango trees, roadside gardens, parks, සෑම තැනකම වගේ කොළ පැහැය දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම coconut trees සහ tropical plants නිසා සලාලා නගරයට වෙනම tropical atmosphere එකක් ලැබෙනවා. ඒ නිසා ඔබ නගරය වටා ඩ්‍රයිව් කරන විටත් කැමරා එක අරගෙන ලස්සන දර්ශන ගන්න අවස්ථා ගොඩක් තියෙනවා. මක්සේල් සහ වෙරළ තීරය හැබැයි සලාලා කියන්නේ කඳු සහ වැසි විතරක් නෙවෙයි. ඛරීෆ් සමයේ මක්සේල් බීච් වැනි වෙරළ ප්‍රදේශත් වෙනස්ම හැඟීමක් ලබා දෙනවා. එක් පැත්තකින් කොළ පැහැති කඳු, අනිත් පැත්තෙන් ඇරේබියාන් සී, ඒ අතරින් මූදුන සහ වලාකුළු. ඇත්තටම මේක ෆොටෝග්‍රැෆි සඳහා සුපිරි කොම්බයිනේෂන් එකක්. මක්සේල් ප්‍රදේශයේ බ්ලූ හූල්ස් වගේ ස්වභාවික ආකර්ෂණක් තියෙනවා. හැබැයි මුහුද රළු බිම්වලදී ආරක්ෂාවට විශේෂ අවධානයක් දෙන්න ඕනේ. ඒන් රේසාත් සහ ජල උල්පත් ඊළඟට අපිට යන්න පුළුවන් ඒන් රේසාත් වගේ ජල උල්පත් සහ හරිත ප්‍රදේශවලට. ඛරීෆ් සමයේ ජල ප්‍රවාහය වැඩිවීමත් සමග ඩොෆාහි ජල උල්පත් සහ දිය පහරවල් වඩාත් සජීවී වෙනවා. මෙවැනි ස්ථානවලදී ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි කොළ පැහැති පරිසරයේ නරඹන එක, ෆොටෝග්‍රැෆි, නේචර් වෝක්ස් සහ පවුලේ අය සමග නිදහසේ කාලය ගත කරන එක. සතුන් සහ ස්වභාවික පරිසරය ඛරීෆ් සමයේ ස්වභාවික පරිසරය නැවත ජීවමාන වෙනවා. තනකොළ වර්ධනය වෙනවා. කෘමීන්ගේ ක්‍රියාකාරකම් වැඩි වෙනවා. කුරුල්ලන්ට ආහාර සහ ජලය ලැබෙනවා. ඒ නිසා සලාලාහි වයිල්ඩ්ලයිෆ් වොචින් සඳහාත් මේ කාලය විශේෂයි. කඳුකරයේ නිදහසේ හැසිරෙන කැමල්ස් දකින්න ලැබීමත් සාමාන්‍ය දසුනක්. ඒත් සතුන්ට ආහාර දීම හෝ ඔවුන්ට ඉතා ළඟට යාමෙන් වළකින්න. සංචාරකයන්ට කරන්න පුළුවන් දේවල් ඛරීෆ් සමයේ සලාලා වෙත පැමිණෙන ඔබට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. Mountain sightseeing, photography, scenic driving, hiking, rain experience, foraging, mountain exploration, waterfall watching, boat rides, wildlife watching, outdoor relaxation ඒ වගේම local markets බලන්න. ඕමානි ෆුඩ් රස බලන්න, frankincense products මිලදී ගන්න වගේ cultural experiences ගන්නත් පුළුවන්. සංස්කෘතියක් ඛරීෆ් සමයේ විශේෂ කොටසක් සලාලා වෙත පැමිණි විට ස්වභාවික සුන්දරත්වය විතරක් නරඹලා යන්න එපා. ඩොෆා ප්‍රදේශයේ සංස්කෘතියටත් දිගු ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම ෆ්‍රැන්කින්සන්ස් කියන්නේ මේ ප්‍රදේශයේ අනන්‍යතාවයට ඉතා වැදගත් දෙයක්. බූෆාර් ප්‍රදේශය ඓතිහාසික ෆ්‍රැන්කින්සන්ස් ට්‍රේඩ් එක සමග ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන ප්‍රදේශයක්. ඛරීෆ් සමයේ විවිධ සංස්කෘතික වැඩසටහන්, සාම්ප්‍රදායික පර්ෆෝමන්සස් සහ පුබ්ලික් ඉවෙන්ට්ස්ද සංචාරකයන්ට අත්විඳින්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ සංචාරය කියන්නේ වැසි බලන්න යන එකක් විතරක් නෙවෙයි. ස්වභාවයක්, සංස්කෘතියක්, මිනිසුන්ගේ ජීවන රටාවත් අත්විඳින සංචාරයක්. ඛරීෆ් සමයේ සලාලා ආර්ථිකයට වැදගත් එක්. මේ සීසනල් බියුටි එක සලාලාහි සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් කරනවා. ඛරීෆ් කාලයේ ඕමාන්, GCC රටවල් සහ වෙනත් රටවලින් විශාල සංචාරකයන් පිරිසක් සලාලා වෙත පැමිණෙනවා.
එවිට hotels, restaurants, car rentals, tour operators, shops, local markets, souvenir sellers, food vendors සහ බොහෝ කුඩා ව්‍යාපාරවලට වැඩි අවස්ථා ලැබෙනවා. 2026 සමය ආරම්භ වීමට පෙරම සලාලා වෙත සංචාරක ඉල්ලුම ඉහළ යමින් තිබූ බව සංචාරක කර්මාන්තයේ ව්‍යාපාරිකයන් සඳහන් කර තිබුණා. ඒ නිසා කරීෆ් කියන්නේ ස්වභාවික උත්සවයක් විතරක් නෙවෙයි. එය බහුවාහි සංචාරක ආර්ථිකයටත් ඉතා වැදගත්. පළමුවෙන්ම කාලගුණ තත්ත්වය බලන්න. වැසි සහ මීදුම නිසා මවුන්ටේන් රෝඩ්ස් වල විසිබිලිටි අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කඳුකරයේ ඩ්‍රයිව් කරන විට වේගය අඩු කරන්න. ඒ වගේම හොඳ ග්‍රිප් තියෙන ෂූස්, රේන්කෝට් එකක්, ලයිෆ් ජැකට් එකක්, ෆෝන් එකට වෝටර්ප්‍රූෆ් ප්‍රොටෙක්ෂන්, ඩ්‍රින්කින් වෝටර් සහ කැමරා එක අරගෙන ඉන්න. කරීෆ් කාලයේ ප්‍රධාන ස්ථාන බොහෝ විට ජනප්‍රිය වෙන නිසා ඔබේ පාන්දරම ගමන ආරම්භ කළොත් වඩා හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. තව එකක්, බිය ඇලි හෝ ජලය ගලා යන ස්ථානවල ගල් මත ඉතා පරිස්සමින් ගමන් කරන්න. තෙක් ගල් ඉතා ලිස්සන සුළුයි. ජලය ගැඹුරුද කියලා නොදැන ස්විමින් කරන්න එපා. ඒ වගේම පරිසරයට කුණු දාන්න එපා. අපි මේ සුන්දර ස්ථාන නිරඹනවා වගේම ඒවා ආරක්ෂා කරන්නත් වගකීමක් තියෙනවා. මේ තමයි සලාලා කාරිය. ඉතින් යාළුවනි, මේ වසරේ වැසි ආරම්භ වීම ටිකක් ප්‍රමාද වුණා වගේ දැනුණා. දැන් සලාලා කඳුකරේ නැවතත් ක්‍රමයෙන් ජීවමාන වෙමින් තියෙනවා. කඳු පොළ පාට වෙනවා. මීදුම කඳු වටා එකතු වෙනවා. බිය පහරවල් ගලා යන්න පටන් ගන්නවා. බිය ඇලි ක්‍රමයෙන් නිර්මාණය වෙනවා. තනකොළ සහ පැලෑටි වර්ධනය වෙනවා. නගරයේ පාර්ක්ස් සහ රෝඩ්සයිඩ් ඒරියස් කොළ පැහැයෙන් පිරෙනවා. අතරින් සීතල සුළඟක් හමාගෙන යනවා. ඇත්තටම සලාලා කරීෆ් කියන්නේ කාලගුණයක් විතරක් නෙවෙයි. මේක අත්දැකීමක්. වැස්ස අහන්න, මීදුම දකින්න, කොළ පැහැති කඳු අතරින් ඩ්‍රයිව් කරන්න, බිය ඇලි බලන්න, වේලි බාබැක් වගේ සුන්දර ස්ථාන එක්ස්ප්ලෝර් කරන්න, ලෝකල් ෆුඩ් රස බලන්න. ඕමානි කල්චර් එක අත්විඳින්න. ඒ වගේම මේ අපූර්ව පරිසරය සමග ටික වෙලාවකට හරි එකතු වෙන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඔබ කවදාවත් සලාලා කරීෆ් සමයේ දැකලා නැත්නම් මේක ඔබේ ට්‍රැවල් බකට් ලිස්ට් එකට එකතු කරගන්න වටිනම ඩෙස්ටිනේෂන් එකක්. විශේෂයෙන්ම ජූනි මැද සිට සැප්තැම්බර් දක්වා කාලයේදී හරිත පැහැය. මීදුම සහ වැසි අත්දැකීම වඩාත් පැහැදිලිව ලැබෙන අවස්ථා තියෙනවා. සලාලාහි සුන්දරත්වය සම්පූර්ණයෙන්ම අත්විඳින්න නම් එකම ස්ථානයක නතර වෙන්න එපා. කඳුකරයට යන්න, හිමිවලට යන්න, බිය ඇලි සොයා යන්න, මුහුදු තීරයට යන්න, ජල උල්පත් බලන්න, ගම්මාන හරහා ගමන් කරන්න, සහ අවට පරිසරයේ ස්වභාවික වෙනස විඳින්න. ඒ හැම ගමනකදීම ඔබට අලුත් දර්ශනයක් හමුවේ. අලුත් ශබ්දයක් ඇසේ. අලුත් මතකයක් එකතු වේ. ඒ නිසා වැස්සෙන් පස්සේ කොළ පැහැයෙන් නැවත උපදින සලාලා, මීදුමින් වැසෙන දොෆා කඳු අතරින් ගලා යන බිය ඇලි, සීතල සුවඳ සහ ආගන්තුකයන්ට ආදරයෙන් පිළිගන්නා දේශීය සංස්කෘතිය, මේ සියල්ල එකට එකතු වුණාම තමයි සලාලා කාරීෆ් කියන මේ අපූර්ව අත්දැකීම නිර්මාණය වෙන්නේ. ඉතින් ඔබටත් මේ වසරේ සලාලා කරීෆ් බලන්න අවස්ථාවක් ලැබෙනවා නම් කැමරාව අරගෙන ඉන්න, වැසි කබාය අරගෙන ඉන්න, හොඳ ෂූස් දෙකක් අරගෙන ඉන්න, ඒ වගේම හිස් හිතක් අරගෙන ඉන්න. මොකද සලාලාහි වැස්ස නරඹන්න විතරක් නෙවෙයි, වැස්සත් එක්ක වෙනස් වෙන මුළු ලෝකයම අත්විඳින්නයි යන්නේ. අපි නැවතත් සලාලාහි තවත් සුන්දර ස්ථානයකින් හමු වෙමු. ඉතින් සුන්දර ගමනක් වේවා.